ලක්ෂ 35 සිට නිවාස ඉදිකරවා ගැනීම සඳහා කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සීන පුබුදුවාලයි. මේ දවස්වල කතාබහක් එනවා මේ නිරන්තරයෙන් දේශපාලන හස්තයක් කියන්නේ පසුගිය ආණ්ඩු සමයේ ඇති වූ දේශපාලන ක්‍රියාවල නිරත වූ පිරිස් මේ යම්කිසි මේ මද්‍රව්‍ය ජාවාරම් පිටිපස්සේ ඉන්නවා කියලා. නිරන්තරයෙන් අවස්ථා කිහිපයකදීම අවස්ථා කියන්නේ දෙකක් තුනක් ඇරුණකොට සියලුම අවස්ථාවල යම් යම් දේශපාලන නියෝජිතයින් ගැන විශේෂයෙන් විපක්ෂයේ පිරිස් ගැන කතාබහක් ඇති වුණා සඳහන් වුණා. එතකොට දැන් හැම මද්‍රව්‍ය ජාවාරමක් පිටිපස්සෙම දේශපාලඥයෝ ඉන්නවද? ඉස්සරහට දැන් මේ මෑතකදී දෙවෙන්දත් එහෙම මං හිතන්නේ මුහුදු මාර්ගයෙන් මද්‍රව්‍ය වගේක් ගෙනාවා. එතකොට මේ හැම එකක් පිටිපස්සෙම දේශපාලඥයෝ ඉන්නවද? හිටපු අය හෝ ඉන්න අය හෝ කවුරු හරි. මට හරියටම කියන්න බෑ ඒක. ඒක දන්නේ ඒ ජාවාරම සම්බන්ධ දේශපාලඥයන් සහ සමහරට ඔබ. මාධ්‍ය හැට ඔබ දන්නවා නම් එහෙමයි. නැත්නම් ඒකට සම්බන්ධ දේශපාලඥයෙක්. අනෙක් සියලු දේවල් එළිදරව් වෙන්නේ පරීක්ෂණ ක්‍රියාවලිය අනුව. පරීක්ෂණවලදී අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනකොට ඒ එළිදරව් කරන තොරතුරු මත තමයි මේවා එළිදරව් වෙන්නේ. හැබැයි දැන්ට පවතින සාක්ෂි අනුව ගත්තාම එමය සදාබී මානනීය 23 වසරක් සමරන සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් 40 තරුණයන්ගේ තරුණ ජවයට වයෝවිතා 40+, 40 පැන්නක් ජව සම්පන්නයි. Vision Care Sunglasses. Style with protection. ඉන්නවා කියන එක කියන්නට පුළුවන්. මොකද ඔය විපක්ෂ කියලා කියන්නේ හැමදාම විපක්ෂයට පයි නෙවෙයි. මීට අවුරුද්දකට කලින් වුන් හිටිය ආණ්ඩුවල. නේද? පක්ෂය තමයි බොහෝ වෙලාවට ඉන්නේ එහෙමද? ඔව් ඒ කියන්නේ ඔය විපක්ෂයේ ඉන්න කීප දෙනෙක් කරුණාම ඉතුරු ඔක්කොම ටික ආණ්ඩු කරපුවයිනේ. අද විපක්ෂයට යට. ඒතර ආණ්ඩු බලය තියාගෙන ඒගොල්ලෝ ඒවට උදව් කරලා තියෙනවා. ඒ කාලේ මේ මද්‍රව්‍ය ජාවාරම්කාරයෝ අහුවෙලා නැහැ. ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාර උදව් කරලා තියෙන ඒ අය. ඉතින් ඔබ දන්නවනේ ඡායාරූප වලින් මාධ්‍යවේදියෙක් හැටියට සමහර ෆොටෝස් වල ඉන්නේ ආරක්ෂාව දීගෙන ඉන්න පාතාල නායකයෝ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒවා බැලුවට පස්සේ ආණ්ඩු කරපු අයත් එක්ක එහෙම ඉඳලා තියෙනවා. දැන් ආණ්ඩුවත් එක්ක එහෙම සම්බන්ධයක් නැති නිසා මේ අත්තරන් ගැනීම කරනවා, නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් අල්ලගත්ත අය ප්‍රශ්න කරනකොට අර ඒ ආණ්ඩු කරපු අයගේ කෙරුවා ඉදදරව් වෙනවා. දැන් නැහැ. ඒ කියන්නේ ඔවුන්ට ආණ්ඩු බලය නැත්නම් මේ ජාවාරම නිරන්තරයෙන් කරගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ නේ. දුර්වල විය යුතුයිනේ. එතකොට තාමත් මේ ජාවාරම කරගෙන යනවා නම් මොකක්ද එතනදී අනාවරණය වෙන්නේ? උන්ට ආණ්ඩු බලයක් නැත්නම් දැන්. මම හිතනවා ඔබ විශේෂයෙන් මේක දැනගත යුතුයි. මේක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. හැම තැනම ව්‍යාප්ත වෙලා තිබේ. මම කලිනුත් මේ කියලා තියෙනවා. ආරක්ෂක අංශය ඇතුලේ, පොලිසිය ඇතුලේ, අධිකරණ බන්ධනාගාරය ඇතුලේ, සමහර අධිකරණ පද්ධතීන් තුල, සමහර විට මාධ්‍ය ශාස්ත්‍රය තුල මේ ආදී විවිධ ආයතනවල මේ සංවිධානාත්මක අපරාධ කල්ලිවල සෙවණැලි පවතිනවා. නේද? ඒවට උදව් කරන අය එක එක තැන්වල ඉන්නවා. ඉතින් මේක සමාජයේ පුරා පිළිකාවක් වගේ විහිදුණු බරපතල තත්ත්වයක්. පහුගිය ආණ්ඩු විසින් මේවට ක්‍රියාමාර්ග නොගැනීම නිසා සහ ඒවා ආරක්ෂා කිරීම නිසා තවදුරටත් මේවා වර්ධනය වෙලා ස්ථාපිත වෙලා තිබේ. ඉතින් අපි ආණ්ඩුවක් අරගෙන ඒකට එරෙහිව සටන් කරනවා. ඒක ලේසි පාසු කටයුතු කරේ හිතන්න එපා. මේක රැයින් මුළු පාතාලයක් සංවිධානත අපරාධ ජාවාරමක්, කුඩු ජාවාරමක්, විෂ මද්‍රව්‍ය ජාවාරමක් එක රැයින් කන පිට ගන්න පුළුවන් කියලා හිතන්න එපා. ඊතරම් දුරට මේක පැතිරලා තිබෙන්නේ. මාධ්‍ය ආයතන හැටියට සහ මාධ්‍ය වේදිකා හැටියට ඔබේ සහයෝගය, මහ ජනතාවගේ සහයෝගය ලැබෙන ප්‍රමාණය අනුව මේක වේගවත් කරන්න පුළුවන්. මම අර කලින් උත්තරයක් නොදී ප්‍රශ්නයක් තිබුණා ඔබ පොළොන්නරුව පැත්තේ ගැන අහ ප්‍රශ්නයක් තිබුණා. ඒකේ මම අවසන් කරන්නම්. මහ ජනතාවගේ සහාය අපිට අවශ්‍ය කරන්නේ මේ සඳහා තොරතුරු ලබා දීමට. ඒ නිසා ඔබ දන්න මේ ජාවාරම නිරත වන අය ගැන ආරක්ෂක අංශවලට දැනුම් දෙන්න. ඔබට තිබෙන්නේ ආරක්ෂක අංශ වලට සහාය වෙමින් තොරතුරු ලබා දීම තමයි. එහෙම නැතුව නීති අතර අරගෙන ඒ සැකකරුවන්ට නැත්නම් චෝදනා එල්ලුව අයට දඬුවම් කිරීම නොවේ. එහෙම එකක් නැහැ. නීති ක්‍රියාත්මක කරන්නේ ඒකට සම්බන්ධ ආයතන විසින් පමණමයි. මහ ජනතාවට මේක සහාය ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. තමන් අතේ තිබෙන තොරතුරු ලබා දීමෙන් සහ මේ ජාවාරම් වලට සම්බන්ධ අයට ඒන් ඉවත් වීම සඳහා පණිවිඩ ලබා දීමෙන්. අපි දැන්ටම කියලා තියෙනවා මේකෙන් ඉවත් වෙන්න කියලා. ඉවත් වීම සඳහා ඔබේ ඥාතීන් හිතවතුන් ඒ පිළිබඳව දැනුම් දෙන්න පුළුවන්. ඔවුන් ඉවත් වීම සඳහා පොළඹවන්න පුළුවන්. ඒ වගේම මේ 1818 දුරකථන අංකයට තොරතුරු දැනුම් දෙන්න පුළුවන්. ආරක්ෂක අංශ වලට සහාය වෙන්න පුළුවන්. ඒ තොරතුරු ලබා දීමෙන් ඒක තමයි කළ යුතු වන්නේ. මේ තාක් දුරට මේ ක්‍රියාවලිය සාර්ථක වෙලා තිබෙන්නේ එහෙම නීතිගරුක පුරවැසියන් විසින් නීතියේ සීමා මායම් පිළිබඳව දැනගෙන ලබා දීපු තොරතුරු මත
ආරක්ෂක අංශ කටයුතු කිරීම තුළ ගිනි අවි පිස්තෝල ඉල්ලලා තියෙනවා කියලාත් තොරතුරක් තියෙනවා. විපක්ෂ කට්ටිය. ඒක කියන්න දන්නේ නැහැ. එහෙම තමයි කියලා තියෙන්නේ. හරි. එතකොට මේ වෙනකොට ආරක්ෂාව සම්බන්ධ යම් ඉල්ලීම් ලැබිලා තියෙනවද? ඒ වගේම මේ ගිනි අවි කතන්දරයේ සම්බන්ධයෙන් මොනවා හරි යාවත්කාලීන වීමක් වෙනවද? ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක පොලිසියට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. පොලිසිය නිසි තක්සේරුවකින් පස්සේ ආරක්ෂාව ලබා දෙයි. මමත් ප්‍රවෘත්තියක් දැක්කා මට කතානායකවරයාගේ විමසන්න බැරි වුණ ඇත්තටම මන්ත්‍රීවරු කවුද ආරක්ෂාව ඉල්ලා තිබෙන්නේ කියලා. මම දැන් කතානායකවරයාට දැනුම් දීලා තිබෙනවද කියලා. ඉතින් මම දැක්ක හැටියට නම් ඔබ වාර්තා කරලා තිබුණේ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රමාණයක් තමයි පිස්තෝල ඉල්ලා තිබුණේ කියලා. ඒකට පොලිසිය නිසි පරීක්ෂාවක් කරලා නිසි ආරක්ෂක තක්සේරුවක් කරලා ඒකට අදාළ පියවර ගනීවි. දැනට රටේ සිදුවෙමින් පවතින්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාල කල්ලි අතර ගැටුමක් තිබෙනවා ඔබ දන්නවා. ඒ අතර වෙඩි තබා ගැනීම සිදු වෙනවා. ඒ අතරින් සමහර දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් එක පැත්තකින් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක් තිබියදී වෙඩි තබා ගැනීම සිදු වෙමින් පවතිද්දී කලින් ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු ආරක්ෂාව ඉල්ලනවා නම් පොලිසිය ගැන අවධානය යොමු කරයි. ඒක ජන බලවේගයේ മന്ത്രിවරුන්ට පිස්තෝල අවශ්‍ය නැද්ද? අපිට අවශ්‍ය නැහැ. ඇමතුමා දහවල් දෙක මට කවුරුවත් ආරක්ෂක තර්ජනයක් තිබෙනවා කියලා පොලිසිය වාර්තා කළා නැහැ. ඇමතුමා දහවල් දෙක දක්වා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ගොඩක් ගුරු සංගම් ගුරු විදුහල්පති සංගම් සිය විරෝධය පළ කරනවා. එතකොට ගොඩක් මේ ගුරු සංගම් විරෝධය පළ කරන්නේ මීට කලින් ඔබතුමාලත් සමග නිරන්තරයෙන් වීදිවලදී ඔය නිරන්තරයෙන් එකතු වෙච්ච සංගම්වල කට්ටිය. එතකොට එයාලා කියනවා මේ නිසි ක්‍රමවේදයකින් තොරව විද්‍යාත්මක ක්‍රමවේදයක් හොයන්න බලන්නේ නැතුව මේ දරුවෝ මේ ලොකු වෙලාවක් පාසලේ තියාගන්න ගෙන්නනවා මේක හරියන්නේ නැහැ කියලා. ආණ්ඩුව පැත්තෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ඇත්තටම අරන් තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පදනම්වද මේ තීරණය අරන් තියෙන්නේ? මොකද එකමාරෙන් පස්සේ දරුවෝ ඉන්නවා නම් දරුවන්ට මේ උගන්නන කාල සීමාව වැඩි වෙනවා නම් ඔවුන්ට මේක දරා ගන්න පුළුවන් මට්ටමක විද්‍යාත්මක පදනමක් හෝ යම්කිසි මොනවා හෝ පදනම් වෙච්ච කාරණයක් තියෙනවද? අධ්‍යාපනයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් විය යුතුයි කියන එක කවුරුත් පිළිගන්න දෙයක් කියලා මම හිතනවා. අගතියකින් තොරව අපේ දරුවෝ දිහා බලනවා නම් ඇත්තට මේ මානව සම්පත සංවර්ධනය සඳහා අවංක වුණාවක් තිබෙනවා නම් මේ අධ්‍යාපනය පුල් ලෙස ප්‍රතිසංස්කරණයට ලක් විය යුතුමයි. ඒක විෂයමාලා ප්‍රතිසංස්කරණයෙන් ඔබට කියපු සමස්ත අධ්‍යාපනයේ වෙනසක් විය යුතුයි. ඒක සකස් කරන්නේ අධ්‍යාපනයේ විෂය භාර ඇමතුමිය හෝ දේශපාලන අධිකාරිය විසින් නොවේ. ඒකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වගේම අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධ අය, සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධ අය මේ ආදී පුළුල් විෂය කොටස්කට අයත් අය සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරලා කාලයක් සාකච්ඡා කරලා ආපු යම් යම් යෝජනා තමයි තිබෙන්නේ. ඇත්තට මම කියන්න කැමති මේක බොහෝ යෝජනා අපේ ආණ්ඩුව ආවට පස්සේම ඉදිරිපත් වෙච්ච යෝජනා නෙවෙයි. අධ්‍යාපනයට සම්බන්ධ විද්වතුන් විශේෂඥයන් සැලකිය යුතු කාලයක සිට ඉදිරිපත් කරලා තිබෙන යෝජනා. ඒ යෝජනා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ ශාස්ත්‍රයට සම්බන්ධ අයත් එක්ක වෘත්තීය සමිතිත් එක්ක විටින්ට සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලදී උන්ට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා විද්‍යානුකූල ක්‍රමවේදය හවස 2ද 2යි කාලද 2:20 2:30ද කියලා. ඒතකොට ඒගොල්ලෝ සාකච්ඡා කරાવી. ඉතින් එහෙම සාකච්ඡා කළා මම හිතනවා හැම දිනාටම අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධ අධ්‍යාපන විද්‍යාව සම්බන්ධ ඇත්ත එකතාවෙ වෙන්න පුළුවන්කම තිබේ. ඒක අපේ මම කියන්නේ දේශපාලන අධිකාරියට අපේ විශේෂඥ භාවයක් නොවේ. හඳුනගෙන පයින් ගහපුවාම මීඩියා කෝස් 10ක් 15ක් විසික් වෙනවා. හැබැයි මේක එහෙම සාමාන්‍ය මීඩියා කෝස් එකක් නෙවෙයි. උගන්වන්නේ ඩිජිටල් මීඩියා. සර්ටිෆිකේට් එකකට එහා ගිහින් ජීවිතේම ගොඩ දාගන්න. විස්තර දැනගන්න කතා කරන්න.